හායි ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද අරන් ආවේ පොළොස් අච්චාරුවක් හදන විදිහ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම කහ ලුණු ගොරක දාලා මම මේ පොළොස් ටික තඹ ගන්නවා. ඉතින් මේ පොළොස් එක තඹ ගනිද්දී ගොඩක් බෙරි වෙන්න නොදී තඹ ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට මං පොඩියට කෑලි කඩා ගන්නවා. මිරිසුත් මේ විදිහට මැදින් කපා ගන්න. තව මම මේකට රතු ලුණුයි කැරටුයි මේ විදිහට ලෑස්ති කරගෙන තියෙන්නේ. පොළොස් අච්චාරුව හදන්න මුලින්ම මම මැටි භාජනයක් ලිපේ තියලා මේකට විනාගිරි, එනසල් කුරුඳු කරාබුන ඇටි තලලා එකතු කරගන්නවා. ඒ වගේම ඉඟුරු සුදු ලුණු පේස්ට් එක, අබ පේස්ට් එක මේ ටික එකතු කරලා පොඩක් කවලම් කරගන්නවා මේ විදිහට. ඊළඟට මම එකතු කරගන්නවා මිරිස් කුඩු, කහ, ලුණු, ගම්මිරිස්, ඒ වගේම සීනි. මේ ටිකත් මම හොඳින් කවලම් කරගන්නවා. තව විනාගිරි ටිකක් එකතු කරලා මද ගින්දරේ මම මේක රත් කරගන්නවා. මේ ගානට රත් වුණාට පස්සේ මම මුලින්ම කැරට් එකතු කරගන්නවා. ඊට පස්සේ අවු මිරිස් ටික, ඒ වගේම රතු ලුණු මේ ටික එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. ඊළඟට මම මේ වෙලාවේ තඹ පොළොස් ටිකත් එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. පොළොස් ටික එකතු කරාට පස්සේ මේ වෙලාවේ මම ලිපත් ඕෆ් කරගන්නවා. ඉතින් මේ ටික ඔක්කොම හොඳට අපි කවලම් කරගන්න ඕනේ. දැන් මම පොළොස් එක හදලා ඉවරයි. ඉතින් ඔයාලත් මේ විදිහට රසම රස පොළොස් අච්චාරුවක් හදලා බලන්න. මාව බලාගෙන හිටියට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආපහු රසවත් රෙසිපි එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.